රැකියාව අවසන් වී නිවස බලා පැමිණෙමින් සිටි තරුණයෙකු හදිසි නායෑමකට මුහුණ දී 99 දිවි බේරාගෙන තිබුණා. එම අවස්ථාවේ ඔහු මුහුණ දුන් අත්දැකීම ඔහුගේ දුරකථනයේ පටිගත වී තිබුණේ මෙලෙසින්. දෙයක් වෙන්න එක තප්පරයක් ඇති අපි මේ වැඩ ඇරලා එනකම අපේ ට්‍රාන්ස්පෝර්ට් එක සිටි බස් එකක් තිබ්බා. ඒකට ඉඩ දීලා අපි රිවර්ස් කරා. ඒත් එක්කම ලයිට් ටයර් කඩාගෙන ලොකු කොස් ගහක් වැටුණා. මගේ ජීවිතේ මම දැක්ක පළවෙනිම අත්දැකීම තමයි මේ වගේ දෙයක්. අපිට අසුලනයි එකපාරටම කොහමද කන්ෆියුස් කරගන්න දෙයක් නෑ. අනික ඒ යට වෙච්ච වාහනේ මිනිස්සයා හිටපු විදිය දැක්කාම එකපාරටම මාස් ෂොක් වෙලා ගියා. බහින්න ඒ පස්සරන්න ඉස්සරහට ඉක්මනට වයර් එක උඩ දෙන්න ඔහොම පස්සට ගන්නවා. ඕවා ගන්න. ඉක්මනට පයින් යන්න බා. ඒක දැක්ක ගමන් කිසි දෙයක් කරගන්නවා අපි දෙන්නෙක් විතර හිටියේ කොල්ල දෙන්නෙක්. එතන මං ෂෙනෙකට දුවලා ගිහිල්ලා එතන ළඟ තියෙන ගෙවල් වල කට්ටියට කියලා මේ මිනිස්සු කට්ටිය එක් කරගෙන ආවා. කට්ටියට ගිහපු ගමන් කිව්වා ඒත් එක්කම ෂෙනෙක ගමේ කොල්ලෝ ටිකයි මාමලා ටිකයි ඇවිල්ලා මාර ගේමක් දීලා කොහොම හරි මනුස්සයා බේරගත්ත මනුස්සයාට හීලිමක් කල්ප වෙලා තිබ්බේ නෑ. අපි ගියාට පස්සේ ගස් දෙකක් විතර වැටිලා තිබ්බා. ඊට පස්සේ මම ඔතන ඉන්නකොට තවත් ගහක් එහා පැත්තෙන් තව එකක් වැටුණා. ඊට පස්සේ තව ප්‍රශ්නයකට තිබ්බේ උඩ තව ගහක් එල්ලි එල්ලි තිබ්බා. ඒකත් ගැන හිතන්න නැතුව ලොකු අවධානමක් අරගෙන සෑහෙන ගේමක් දීලා මේ විදිහට බේරගත්තා. තාත් කේස් එකකට තිබ්බ මේක ගහ කැපුවා වගේ නෙමෙයි. ගහ බර වැඩි නිසා කැපුවට පස්සේ තවත් තාත්ලා වාහනේ යට වෙන්න ඉඩ වැඩි. ඒකින්ද එතන හිටු මාවලා ජැක් කරලා ගහ ජැක් කරා. පොට කැල්ලක් කැටින් තියලා ගහ ජැක් කරලා තමයි මේව කරේ. මම ඔතනින් එහා පැත්තට ගිහින් බලන්න තව ගහක් උඩ තියෙනවා. ඒ ගහේ තත්ත්වය බලන්න තමයි මම ඔතනින් එහා පැත්තට යන්නේ. කියන්න ආඩම්බරයි මේ වගේ දෙයක් වෙච්ච ගමන් අපේ ගමේ රත්තරන් මිනිස්සු ටික ටක් ගාලා කිසි දෙයක් බලන්නේ නැතුව සෑහෙන සපෝට් එකක් දෙනවා. පල්ලේ මනුස්සයා ඇතුලේ ඉන්නවා. මෙච්චර ලොකු ගහක් වෙන්නත් එයා කිසිම ප්‍රශ්නයක් නැති ඉන්නවා කොහොම විනාශ කරලා
මේක ඔය අතර තියාගන්න දෙමුණු තා ස්ටාර්ට් කරගන්නවත් බෑ. අයියෝ ගන්නද? හරි හරි අවරන්න hari ambo hari anda hari ambo hari anda මේ දවස් දෙකකට පස්සේ අනතුර සිද්ධ වෙච්ච ස්ථානය බලන්න කොච්චර ගස් කැටයක් වැටලා තියෙනවද කියලා පාර දිගටම. මෙන්න මේ හරිය තමයි අනතුර සිද්ධ වුනේ.